සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද අපි PC 400 එක අයිඩල් වීල් එකක් දාන්න තමයි යන්නේ. ඔල්රෙඩි මෙතන දැන් අපි සුද්ධ කරලා තියෙන්නේ. වල් පේනවා ඇති. ඊට අමතරව අපි දැන් මේ අයිඩල් වීල් එක මේකේ ට්‍රෙඩ් එකම සුද්ධ කරලා ක්ලීන් කරලා ඉවල හදාගෙන තියෙන්නේ. අයිඩල් වීල් එකේ මේ අයිඩල් වීල් එකේ ස්පීන් එකත් රෙඩි කරගෙන තියෙන්නේ. ස්පීන් එක අයිඩල් වීල් එකට හයි කරගෙන ඊට පස්සේ මෙතන මේ ඇතුළට අපි දාන්න හදන්නේ. දාලා ඉවරලා චේන් එක දානවා. මේක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඔයාලා දන්නේ නැද්ද? ඔයාලට පෙන්වන්න ඕනේ. මේක තමයි අපි කියන්නේ ටැප් කටුව කියලා අපි සිංහලෙන් කියන්නේ. මේකෙන් ගොඩක් වෙලාවට අපි කරන්නේ පොට කපනවා, පොට සුද්ධ කරනවා, ඒ වගේ දේවල්. දැන් මේ ඇන වලට මේ ඇන අමුණ ගන්න බෑ. මේ මලකට තිබ්බම අමුණ ගන්න බෑ. ඊට පස්සේ අපි මේ වගේ මේ ටැප් කට්ට පාවිච්චි කරලා තමයි මේක රෙඩ් එක සුද්ධ කරගන්නේ. මේක දාලා ඉවරලා මෙතන වෙනම හැන්ඩල් එකක් තියෙනවා අපිට දාලා තමයි මේ ආකාරයට මේක WD-40 හරි ඔයිල් හරි යූස් කරලා අපි මේක සුද්ධ කරගන්නවා. හරි එහෙනම් ඔයාලගේ තියෙන අදහස් උදාස් යෝජනා බයින්ඩ් තියෙනවා නම් බයින්ඩ් හොඳ කියන තියෙන හොඳ කියන්න. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දීලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට පොඩි සපෝට් එකක් දෙන්න. මාව ෆලෝ කරලා සපෝට් එකක් දෙන්න. Thank you.